Hi guys, welcome to my channel. ඉතින් අද අපි කරන්නේ ලයිබ්‍රරි එකට ගිහිල්ලා පාඩම් කරන එක. මොකද හැමදාම ගෙදරට වෙලා පාඩම් කරන එක චුට්ටක් කම්මැලිනේ. මම යන්නේ මගේ යාළුවත් එක්ක. ඒක නිසා දැන් යන්න කලින් මම මගේ පොත් ටිකයි පැන්සල් පෑන් ඒ ඔක්කොම බෑග් එකට දාලා දැන් බෑග් එක ලෑස්ති කරගන්නවා. මේ බ්ලොග් එක ඉංග්‍රීසි වලිනුත් සබ්ටයිටල්ස් ඇඩ් කරලා තියෙන්නේ. මොකද මට ගොඩක් පාවිච්චි වෙන්නේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක නිසා. ඉතින් මම මේක ඩබ් කරන්නේ සිංහල වලින්. මේක මගේ ෆස්ට් ව්ලොග් එක. ඒ නිසා මම කලින් කරලා නැහැ. ඒ නිසා මම හිතනවා මේක හොඳ ඇති කියලා. ඔයගොල්ලෝ හිතන දේ කමෙන්ට් කරගෙන යන්න. එතකොට මට ඉම්ප්‍රූව් වෙන්න පුළුවන් නිසා. මං සාමාන්‍යයෙන් නැගිට්ට ගමන් කන්නේ චූටි දෙයක් කෝන්ෆ්ලෙක්ස් වගේ නැත්තං බිස්කට් වගේ. ඉතින් මේ ඉන්නේ බ්‍රවුනි. එයා ආස නැහැ එයාගේ බඩ අල්ලනවට. ඉතින් අපි ආව අනෝයි කරන්නත් එක්ක වීලුවට බඩ අල්ලනවා. මම ඉතින් මගේ අවුට්ෆිට් එකට වැඩිය මුල් තැන දුන්නේ නැහැ. ඒක නිසා මම බොහොම බේසික් විදිහට තමයි ඇඳන් යන්නේ. මම යාළුවයි පාස් පේපර්ස් කරන්න ඉන්නේ. ඒ නිසා මම මේක චුට්ටක් රිවයිස් කරගෙන යනවා. මොකද මට ඊයේ රෑ බලාගන්න බැරි වුණා ඇත්තටම කිව්වොත්. ඉතින් නංගිවත් ඉස්කෝලේ දාන්න යන ගමන් තමයි තාත්තා මාව දාන්නේ. එක්කම මම PNS එකෙන් චූටි බ්‍රෙක්ෆාස්ට් එකකුත් ගත්තා. මේ අංකල් මට කිව්වා අනිත් පැත්තෙන් ගියොත් ලයිබ්‍රරි එකට යන්න ගොඩක් වෙලා යනවා කියලා. ඒ අංකල් මාර හොඳයි. අපි ලයිබ්‍රරි එකට එද්දී 9යි කාලා වගේ වුණා. ඉතින් මම ඇඩ්මිෂන් එක අරගෙන ඔක්කොම කරලා ස්ටඩි හෝල් එකට යද්දී 9:20 වගේ වුණා. ඇත්තටම ස්ටඩි හෝල් එකේ ගොඩක් කට්ටිය හිටියා මම හිතුවට වඩා. ඉතින් ඒගොල්ලෝ ඉද්දිත් හොඳයි. මොකද කන්සන්ට්‍රේට් කරන්න ගොඩක් පුළුවන් එතකොට. මම ඇත්තටම හිතුවේ නෑ ෆෝකස් එක ගිහින් ඇති කියලා. බට් මේක තමයි මම ගත්ත one and only study clip එක. මොකද මට පබ්ලික් තැන්වල රෙකෝඩ් කරන්න ලැජ්ජයි. ඉතින් අපි වැඩ කර කර ඉද්දී එකපාරට හුළඟකුත් එක්ක ලොකු වැස්සක් ආවා. අපි ඉවර කරද්දී වෙලාව 2:52ට වගේ තමයි තිබ්බේ. ඉතින් මම යන්න හිතන් හිටියේ බෝබා ටී එකක් ගන්න. මොකද මම TikTok එකේ ගොඩක් දැක්කා කොල්ලුපිටියේ තියෙනවා බින් චන් කියලා කඩයක්. ඒකේ ගොඩක් අඩුවට බෝබා ටී දෙනවා කියලා. ඉතින් ඒත් වහින්න ගත්තා. ඒක නිසා මට යන්න බැරි වුණා. ඉතින් මං හිතාගත්ත මං එහෙමම ගෙදර යනවා කියලා. මේ ව්ලොග් එක මෙතනින් ඉවර කරන්න උනාට සෝරි. මට ගොඩක් ප්ලෑන්ස් තිබ්බා ඒත් කරගන්න වෙලාව තිබ්බේ නැහැ.